අද මාත් එක්ක හදමුද රසම රස ස්පැගටි එකක්. මේක වැඩිය සැරනම් නෑ. හැබැයි එහෙමයි කියලා රසයේ අඩුවකුත් නෑ. එහෙනම් වෙල්කම් කියලා පිළිගන්නවා දොනිය බ්ලැක් ක්වීන් YouTube channel එකට. තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. අද ස්පැගටි එක හදන්න ඕන කරනවා sausages තුට්ටක්, සුදුලුණු බික් 4ක්, තක්කාලි ගෙඩියක්, බැසිල් කොළ කිහිපයක් සහ චීස්. sausages අනිවාර්ය නැහැ. අනිවාර්ය වෙන්නේ තක්කාලි, සුදුලුණුයි, චීස් ටිකයි තමයි. මුලින්ම ඔන්න මම ස්පැගටි එක තඹ ගන්න තමයි හදන්නේ. වතුර භාජනයක් තියලා ඒ භාජනයේට ලුණු සහ පොල් තෙල් චුට්ටක් දාගන්නවා. පොල් තෙල් චුට්ටක් දාගෙන ස්පැගටි එක කඩා ගන්නේ නැතුව මෙන්න මෙහෙම තමයි තඹ ගන්න. මම මේ ඉතාලි වීඩියෝ එකක් තමයි බැලුවේ. ස්පැගටි සාමාන්‍යයෙන් ඉතාලියන් කෑමක්. ඉතාලි වීඩියෝ එකක් බලලා ඒකේ තියෙන රෙසිපි එකට තමයි ඉතින් අද හදන්නේ. ඒකේ ස්පැගටි එක කඩලා දාන්න නැති නිසා ඔන්න මමත් කඩන්න කරන්න ගියේ නෑ. හැමම දැම්මා. එතකන් අවශ්‍ය කරන එළවලු ටික, ගනිපු ටික මම කපා ගත්තා. තක්කාලි චූටි කෑලි තමයි මම කපා ගත්තේ. කැමති කෙනෙක්ට තක්කාලි ගෙඩිය බ්ලෙන්ඩර් කරලා තක්කාලි පියුරි එකක් විදිහට ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මම මේ රෙඩි වෙන්නේ මේකට වයිට් සෝස් එක කියලා කියන්න බෑ. ඇත්තටම වයිට් සෝස් එක හදන්නේ මෙහෙම නෙමෙයි. මම මේ හදාගන්න වයිට් සෝස් එකක්. හරි. මේක වයිට් සෝස් කියන්න බෑ. වයිට් සෝස් හදන්නේ මෙහෙම නෙමෙයි. චීස් එක පොඩ්ඩක් මෙල්ට් කරගන්න තමයි හදන්නේ. මුලින්ම බටර් චුට්ටක් පෑන් එකට දාගෙන ඊට පස්සේ චීස් කෑලි ටික මෙන්න මේ වගේ පෑන් එකට එකතු කරගන්න ඕන. චීස් ටික පෑන් එකේ ටිකක් මෙල්ට් වෙලා දිය වෙලා වගේ එනකොට ඒකට එකතු කරගන්න ඕනේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් හරි උකු පොල් කිරි ටිකක් දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. පොල් කිරි පවුඩර් කරපුවා තියෙනනේ. පවුඩර් පොල් පිටි වලින් පොල් කිරි ටිකක් උකුවට දාගත්තොත් තවත් ගොඩක් මේක රසයි. කොහොම හරි කිරි රසට තමයි අපිට මේ සෝස් එක හදාගන්න ඕන. ඒක නිසා මම ඔන්න ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් තමයි දාගන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරගත්තට පස්සේ මේ චීස් ටික හොඳට මෙල්ට් වෙලා හොඳ දියාරු උකු චීස් මිශ්‍රණයක් එනවා. සාමාන්‍යයෙන් වයිට් සෝස් එක හදාදී වයිට් සෝස් එකට පිටි වගේ එහෙම මම දැකලා තියෙනවා දාගන්නවා. එතකොට මේ වයිට් සෝස් එකට ඔන්න පිටි එකතු කරගන්න නැහැ. කෙලින්ම චීසුයි කිරි විතරයි. ඔයාලට අර හොඳටම මෙල්ට් වෙන චීස් වර්ගය තියෙන මට ඒකේ දැන් නම මතක නැහැ. මොසරෙල්ලාගේ නෙමෙයි. මේ වගේ දැම්මට පස්සේ රත් කරනකොට හොඳට මෙල්ට් වෙනවා. ඒක ගන්න පුළුවන් නම් මෙහෙම මේ ෆ්‍රෙෂ් මිල්ක් දැම්ම සෝස් එක හදාගන්න ඕනේ. දැන් ඔන්න ඔහොම තමයි අපේ ඔන්න මගේ විදිහට මම හදාගත්ත වයිට් සෝස් එක තිබුණේ. පැස්ටා එකට මෙන්න මේ වගේ චීස් ටික දිය කරගන්න ඕන ෆ්‍රෙෂ් මිල්ක් දාලා. ඊට පස්සේ මම වෙනම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට දාගන්නවා ඔලිව් තෙල් වලින් චුට්ටක්. ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි බටර් හරි මොනවා හරි එකතු කරගන්න. මගේ ගාව ඔලිව් තෙල් තිබිච්ච නිසා තමයි ඔන්න මම ඔලිව් තෙල් එකතු කරගත්තේ. ඔලිව් තෙල් ටිකක් රත් වෙගෙන එනකොට ඒකට දාගන්න ඕනේ අපි චූටියට කපාගත්ත සුදුලුණු. සුදුලුණු ටික අම්බරලා හරි එහෙම නැත්නම් බ්ලෙන්ඩර් කරලා හරි ගන්නව නම් තවත් ගොඩාක් හොඳයි. සුදුලුණුයි තක්කාලි වල රසයි තමයි ගොඩාක් චීස් එක්ක මික්ස් වෙලා මේ කෑම එකේ එන්නේ. ඒක නිසා ඔන්න මුලින්ම සුදුලුණු ටික දාගෙන සුදුලුණු ටිකක් වෙලා කුක් වීගෙන එනකොට ඊළඟට දාගන්න ඕන තක්කාලි ටික. තක්කාලි දාගන්නේදී තක්කාලි පේස්ට් එකක් දැන් මගේ ගාව නැති නිසානේ මම තක්කාලි චූටියට කපලා දාගන්නේ. තක්කාලි ටික ඔයාලට පුළුවන් බ්ලෙන්ඩර් කරලා උනත් ගන්න. සෝසේජස් ටිකත් ඔන්න මම එකතු කරගන්නවා. තක්කාලි ටික එකතු කරගන්න කලින් සුදුලුණු ටිකයි සෝසේජ් ටිකයි හොඳට ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි තක්කාලි ටික මම එකතු කරගන්නේ. මේ තක්කාලි ටික චූටියටම කපලා තියෙන්නේ මම. හොඳට තෙලේ තැම්බිලා මේක කොහොමද චොරොප්පන් වෙනවා වගේ. ඒකට කොහොමද හරි ලස්සන වචනයක් කියන්නේ. හොඳට ලස්සන වචනයක් මට මතක් වෙන්නේ නැහැ නේ කියන්න. කොහොම හරි චොප්ප වෙන විදිහට තමයි ඔන්න මේ මික්ස්චර් එක අපේ ගාව තියෙන්න ඕන. තක්කාලි ටිකත් ඔන්න පෙන්නන විදිහට හොඳට තැම්බෙන්න දෙන්න ඕන. හැන්දෙන් චූටියට පොඩි කර
ඊට පස්සේ මම අවසානයේටම එකතු කරගන්නවා අපේ බැසිල් කොළ ටික. බැසිල් කොළ ටිකත් එකතු කරගෙන මම ආයි රස පදමට ලුණු ටිකක් තමයි මේ එකතු කරගන්නේ. ලුණු එකතු කරගෙන ඉවර වෙලා මම දාගන්නවා ඉතාලියන් සීසන් තියෙනවා නම් ඔයාලා දාගන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මේකට කැමති නම් කරපිංච කොළ ටිකකුත් චුටියට කපලා දාගන්න පුළුවන්. ඒ දැම්මත් රසයි. ගම්මිරිස් කුඩු ටිකකුත් කැමති නම් එකතු කරගන්න. ටිකක් සැරගතිය අවශ්‍ය නම් මම ගම්මිරිස් එකතු කරගත්තේ නැහැ. මට ඇත්තටම මේක ඒ වෙලේ අමතක වුණා. ගම්මිරිස් චුට්ටක් දාගන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්නව ඕන්න වයිට් සෝස් එක. වයිට් සෝස් එක කොහොමද මේකට වයිට් සෝස් එකම කියන්න බෑ. අපි චීස් සෝස් එක කියමු. අපි හදාගත්ත චීසි සෝස් එක ඔන්න මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන තක්කාලි පේස්ට් එක අපේ සොසේජස් පේස්ට් එකත් එක්ක හොඳට ඒකත් මික්ස් කරගන්න තමයි ඕන. දැන් මේ තක්කාලි පේස්ට් එකට අපේ චීස් සෝස් එක දාගත්තට පස්සේ තව ටිකක් මේක හොඳට දියාරු වෙනවා. හොඳට මෙල්ට් වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් ස්පැගටි හදද්දී ස්පැගටි වලින් වතුර කෝප භාගයක් වගේ අරගෙන දාගන්න ඕනේ අපේ මේ පේස්ට් එකට. හැබැයි මම ඒක කරන්න යන්නේ නැහැ. මොකද මගේ පේස්ට් එක හොඳට දියාරු ගතිය තිබිච්ච නිසා මිශ්‍රණයක් හොඳට උකු මිශ්‍රණයක් මං ගාව තිබිච්ච නිසා මම ඒක කරන්නේ නැහැ. මේ පේස්ට් එක මෙහෙම තියෙද්දිම මම දාගන්නවා අපි තඹගත්ත ස්පැගටි ටික. ස්පැගටි කඩලා නෙවෙයි දාගත්තේ නිසා චුට්ටක් කරදරයි වගේ. එනාට කඩන්න එපා කියලා තිබ්බනේ වීඩියෝ එකේ. ඒක නිසා මම කඩන්න ගියෙත් නැහැ. ස්පැගටි ටික දාගෙන ස්පැගටි ටික මේ සෝස් එකේ හොඳට කවලම් කරගන්න තමයි දැන් කරගන්නේ. අපි හදාගත්ත පේස්ට් එකත් එක්ක මේ ස්පැගටි ටික කවලම් කරගත්තට පස්සේ ඔන්න අපේ ස්පැගටි එක රෙඩි. අපේ ස්පැගටි එක සුදු පාටයි. සාමාන්‍යයෙන් ඉතාලියන් ස්පැගටිස් හැදුවට පස්සේ ඒක රතු පාටට තියෙන ඕනේ. අර තක්කාලි පේස්ට් එක එහෙම ගොඩාක් දාගන්න නිසා මම පීට්සා හට් එකේ එහෙම ගොඩාක් ඒ වගේ තක්කාලි පේස්ට් එක දාපු ස්පැගටි එක කාලා තියෙනවා. ඒ රසට මම එච්චර වැඩි ආස නැහැ. ඒක නිසා තමයි ඔන්න තක්කාලි අඩුවෙන් දාගත්තේ. මේක කිරි රසයි. සොසේජස් උත් එහෙම දාලා තියෙන නිසා ගොඩක් රසයි. කැමති කෙනෙක්ට මේකට බිත්තර මස් එහෙම ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. මම හැදුවේ සොසේජස් විතරක් එකතු කරලා. ඔන්න ඔහම තමයි අපේ කෑම එක තිබුණේ. ස්පැගටි එක මේකත් මාර රසයි. අනිවාර්යෙන් හදලා බලන්න. මම මුලින් ස්පැගටි එක නිකන් කාලා ඊට පස්සේ ආයි චිකන් හොදි ටිකක් එක කවලම් කරගෙන කෑවා. ඒක ඊට වඩා රසයි. චිකන් හොදි ටිකකුත් එක්ක මේක කනවා නම් ගොඩක් හොඳයි කියලා මට කියන්න පුළුවන්. එහෙනම් ඔයාලත් හදලා බලන්න. හැදුවොත් මටත් කෑම එකේ රස අනිවාර්යෙන් කියන්න ඕනේ. අදට ගිහින් නම් වීඩියෝ එක බැලුවට thank you. ආදරේ යුම්මා.